මේ ගීතයේ අපූර්ව සංගීත නිර්මාණය කරන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සහ ගායනයත් ඔහුමයි. අමරදේවයන් රජයේ සංගීත විද්‍යාලයේ විදුහල්පති හැටියට කටයුතු කරන අතර එම අංශයේ මහගමසේකරයන් චිත්‍රාංශයේ අධිපති හැටියට තමයි කටයුතු කරේ. මේ ඔවුන්ගේ සුසංයෝගයෙන් සැදුණු ගීතයක් තමයි මලහිරු බසිනා සැන්දෑයාමී කියන ගීතය. එතකොට මේ ගීතය සඳහා එක් කරගන්නා වූ සංකල්පයන් දිහා අපේ අවධානය යොමු කළොත් බසන්ත් බහාර් චිත්‍රපටයෙන් මේ ගීතයට සංගීත ආభాෂය වුණා කියලා. ඒකම මහගමසේකරයන් කියනවා මෙහි ආభాෂයට ග්‍රීක කවියෙකුගෙන් ලද ආభాෂයකුත් තිබුණයි කියලා. කොහොම නමුත් ප්‍රේමය සම්බන්ධයෙන් ඇති වූ අපූර්ව පරිකල්පනය මෙම ගීතය තුල තියෙනවා. තම ප්‍රේමවන්තිය නිදි නැති යහනේ සිට තමන් ගැන අවදියෙන් තමන් ගැන සාකච්ඡාවෙන් තමන් එක්ක මූණමින් ඉන්න වෙලාවක මේ අපූර්ව පරිකල්පනය නිර්මාණය වෙනවා. මලහිරු බසිනා සැන්දෑයාමේ ඔබගෙන් සමුගන්නම්. අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්වී මම යන්නම්. අපේ ප්‍රේමය තුල අපේ සාම්ප්‍රදායික සමාජයේ ප්‍රේමය තුල රාත්‍රියේදී මුණ ගැහෙන්නට අවසර දෙන්නේ නැහැ. නමුත් ඉර බහින්න කලින් මුණ ගැසුනහම එතනින් වෙන් වෙලා යන වෙලාවේදී වෙන් වෙලා ගියාට පසුව ඇති වෙන මේ පශ්චාත් ප්‍රේමයේ මුණ ගැසීම තුල මෙම ගීතය අපූර්වට එක් කරනවා. ප්‍රේමණීය භාවයේ උපරිමය නැත්තම් ප්‍රේමයේ තියෙන සුන්දර අවස්ථාව තමයි ආත්මීය වශයෙන් මිනිසුන් එකිනෙකාට එකිනෙකා එකතු වෙන එක. එතකොට අනිකාගේ වේදනාව සතුට සුවය දැනෙන එක. ඉතින් මේ අපූර්ව හදවතක් තියෙන පුද්ගලයෙකුට මේ අපූර්ව විදිහේ භාවාත්මක හැඟීම් මතුවෙන්න පටන් ගන්නවා. මෙහිදී කියනවා මල ඉර බහින වෙලාවෙදී නැත්තම් හිරු සැඟවී යන වෙලාව තමයි අපිට කාලය සනිටුහන් කරන්නේ. ඒ කාලයෙන් කියනවා අපි දැන් සමුගත යුතුයි. එහෙමනම් මේ සමුගත්තට අපි දෙදෙනා අතර ඇති වූ කතාබහ, අපි දෙදෙනා අතර තිබුණු ප්‍රේමය, සල්ලාපය, අපි දෙදෙනා අතර තිබුණු වටිනාකම් සියල්ලම එතනින් නිම වෙනවද? නැහැ. ඔව් කියනවා. ඔබ නිදි නැති යහනට වෙලා මා ගැන කල්පනා කර කර ඉන්න වෙලාවේ, ඔබ කාන්සියෙන් ඉන්න වෙලාවේ මට පුළුවන් ඔබේ ළඟට එන්න. මම එන්න පුළුවන් වෙන්නේ සුළඟේ දැවටිලා. බලන්නකො ප්‍රේමය කොයි තරම් සියුමැලිද, මෘදුද, සුමුදුද. එමනම් මේ සුළඟේ දැවටිලා ප්‍රේමණීය සංකල්පවලට තමන් ආදරය කරන තැනැත්තිය ගාවට යනවා. ගිහිල්ලා මොකක්ද එයා කරන්නේ? එයා කියනවා ඔබ නිදි නැති යහනේ ඉන්න වෙලාවේ මං සුළඟේ දැවටිලා ඔබට හොරෙන් ඔබේ ළඟට එන්නම්. ඇවිල්ලා මගේ මේ සියුමැලි දෑතින් ඔබේ හිස හත ගන්නම්. ඒ කරලා ඔබ සැහැල්ලුවෙන් නින්දට ගියාම පස්සේ ඔබගේ හිත, ඔබගේ සිතුවිලි යහපත් මානසික මට්ටමකට පත් වූාට පසුව මට එතනින් එහාට එන්න පුළුවන්. බලන්න මේ කරන කැපකිරීම. සියුමැලි දෑතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මා යන්නම්. කිසිම රාගික හැඟීමක් නැතුව ප්‍රේමණීය හැඟීම් දනවන මේ අපූර්ව භාවාත්මක ගීතය කොයිතරම් අපූර්වද? ඒ එක්කම ඔහු කියනවා ආයෙත් මේ ප්‍රේමය එකින් එකට සම්බන්ධයි. උදා දිවා රාත්‍රී මේ කියන ත්‍රිත්වය තුලම ඔහු කතා කරනවා. අලුයම පිබිදෙන ඔබගේ දෑසේ, පාන්දරින්ම අවදි වෙනකොට ඔබගේ දෑසේ ඔබගේ ඇස් දෙකට ඇවිල්ලා මල් පෙති අග පිණි කඳුලක් රඳවා. මලක් වගේ තියෙන ඇස් දෙක හැරෙනකොට ඔබේ මේ උදේ හිමිදිරියේ වැටලා තියෙන පිණි කඳුලක් මං ඔබගේ දෑස්සක තවරන්නම්. තවරලා ඉවරලා පුංචි හුස්මක් වාගිලා එයින් පිටවිලා යන්නම්. මොකද හුස්මක් ඇරෙන ශරණකින් ඔබේ ඇස් දෙක පියවෙනවා. ඒ සැනින් මට පුළුවන් ඔබගෙන් වෙන්විලා යන්න. එහෙමනම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවි ඔබගෙන් වෙන්වී මම යන්නම්. බලන්න කොයිතරම් සුන්දර ප්‍රේමණීය පරිකල්පනයක්ද කියලා.